එහෙනම් කට්ටිය අද කොහොමද හැමෝටම ඉතින් ඔන්න සුපර් ටෙඩ්ඩි ගේම්ස් එකේ ඔන්න එනම් ඔන්න මේ කීවෙන එපිසෝඩ්ද දෙවෙනි එපිසෝඩ් එකනේ මට එපිසෝඩ් දාන්න බැරුණේ මේකයි ෆෝන් එක හදන්න තියලා තිබ්බා ෆෝන් එක හමුුනේ අද ඉතින් මං අද ෆෝන් එක හදලා දුන්නේ හින්දා මේ ඉක්මනින් වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා මේ දැන් දාන්නත් එපා ඉතින් YouTube channel එකක් පටන් ගන්න ආසාවකට නෙමෙයිනේ ඉතින් නැතු කැහිලා කොටුත් නෙමෙයි ඉතින් කොහොම හරි අද අපි යන්නේ මොකක්ද එකට කියන්නේ අයිස් ලෝකෙද මොකක් හරි කොහොම හරි අපි යන්නේ හිම වලස්සු බේරගන්න හිම වලස්සුව බේරගන්න නම් යන්න තියෙන්නේ කොහෙද එතන දැන් අපි හිම වලස්සු 4 දෙනෙක් බේරගන්න යන්නේ එතකොට 4 දෙනා ගෙනාවට පස්සේ මෙන්න මේක කරනවා මේ තියෙන්නේ කාන්තාරි ඒ වගේම තව තැනක් කරනවා ඒක තමයි ගේම් ප්ලේ කරන තැන අර තියෙන්නේ අන්න අතන තේරෙනවා එතකොට අපිට මං හිතන්නේ තව එපිසෝඩ් එකක් දාන්න ඕන ගේම් ගන්න තැන කොයි වගේද කියලා බලන්න මොකද ඒකට ටික වෙලාවක් යනවා ඒක ඕනේ ඒක එපිසෝඩ් එකේ ඒකත් බලමු මේ කලින් එපිසෝඩ් එකේ කලින් එපිසෝඩ් එකේ අපි බේරන් ආපු මේ අපිට කතා කරන්න පුළුවන් මේ මහතර කිඹුලා අලකොස්තල් කිඹුලාද නැත්නම් වෙන මොකෙක් හරි දන්නේ කොහොම හරි මං කියන්නේ කිඹුලා අලකොස්තල් අල තැඹුවද නැත්නම් වෙන මොනවා හරි තැඹුවොත් දන්නෙත් නැහැ දැන් කොහොම හරි යන්නේ ඉන්න තැනට යන්කෝ ඉස්සරහලම නැත්නම් එහෙම මට මීට වඩා හයියෙන් කතා කරන්න බෑ හයියෙන් කතා කරොත් අපේ ගෙදර මිනිස්සු උද්ඝෝෂණ වැඩ වර්ධන හැම මගුලම් මටමයි වෙන්නේ ඔන්න එහෙනම් යනවා ඔයාලට දැන් අපිට හෙට ගිහිල්ලා යුටි කියන කෙනෙවර දැන් යුටි හරිනකම් කවුරුවා කීද ඒක මට ඌව දැක්කම හිතෙයි එතකන් ඉන්නකො මට මොකක්ද හරි මොකක් හරි හිතෙනවා ටෙඩි තුන් දෙනෙක් ගේරගෙන එනවා ගේරගෙන නෙමෙයි බේරගෙන මේ යටත් මුන් ටිකක් ගල් වෙලා ඉන්නවා නේ මම මට මතකයි ගිය සැරේ එයාලට මං කිව්වා මේ තව දෙයක් තියෙනවා 20 30 40 50 60 විතර මගේ වීඩියෝ බලන එකයි ලයික් කරන්නේ මොකද්ද මම මේක ලයික් කරනවා මම ඇඟිල්ලෙන් කියන්නේ ඔයා බැලුවට කමක් නැහැ වීඩියෝ එක ලයික් කරන්න මොකද මේ ලයික් කරොත් තමයි තව කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න යන්නේ ඒකවත් තේරුම් අරගෙන ලයික් කරනවා ඔතන බිත්ති ඉහිලක් තියෙනවා අතනද කොහේ බේරගෙන කොහොමද එතන එකෙක් ඉන්න අපිට බේරගන්න ඔකේ යතුරු අන්න අතන ඌ ඉන්නේ මෙන්න මේ හාපෙත් අපිට මෙතනින් අන්න බෑ අන්න ඔය පෙට්ටි වගේ තියෙන ඔන්න පෙට්ටි වලින් තමයි යන්නේ නැත්තම් මෙන්න මේ අස්සට ඉන්නකෝ පෙන්නන්නේ ආවේ නෑනේ ඔකේ නේ ඔය සිමෙන්ති නේ මොකද හිමාස් ඉඳලා ඉන්නේ මට ගහන්න මගේකට පැන එක හාට් එකක් නැති වෙනවා ඉතින් ඔය ආකාරයෙන් තමයි ජයග්‍රහණය ලැබුණා තව පොඩ්ඩෙන් ජයග්‍රහණය ලැබෙනවා උඩින්ම එනවා කිය අම්මට ඉස්සරහ පුතු අම්බෝ මේකගේ මේ ඔහෙව කවුද මෙතන හිර කරපු මනුස්සයා ඒක කියහම මට ඕහෝ ඇති යාන්තම් දැන් අපිට ඕන්නම් ඉස්සෙල්ලා හාට් එකක් ගන්න ඕනේ මම මේ රහසින් කතා කරනවා වගේ ඇහෙන්නේ මට මේකට දෝෂුද නැත්නම් ඔල් මාද නැත්නම් මේකට පිස්සන් කොටුවට දාන්න වෙනවද කියලා අපේ ගෙදර උදවිය වගේ ඔය බලන්න ඉතින් ඒකෙත් ඇති මං ඊළඟ රෙකෝඩ් එක කරන්නේ අද හවසට මං ඊළඟ රෙකෝඩ් එක කරනවා ඊට පස්සේ ඒක දාන්නේ මං හෙට උදේට විතර වෙයි සමහර විට නැත්නම් අද රෑ 12ට දායි මං ඒක කියන්න බෑ ඉතින් ඒවා අයියෝ සල්ලි වැටෙන්න එපා හොයි ආච්චි අම්මා මතක් කරාද වෙනදට මම මේක ලේසියෙන් නගින රෙකෝඩ් එක කරන්න ගත්ත විතරයි මේක පිස්සු ටච් එක හැදුවා මට රෙකෝඩ් දාන්න තව ප්‍රශ්නයක් වුණා ටච් එක අවුලුණා මම කොච්චර විතර මම වැටුණා මොකක් ප්‍රශ්නයක් එන්නේ කොටගෙන පින් එක පෙර ගන්න නැති
යන්න මීටර් එන්න මේ එකස් වැඩ ගන්නවා මම මගුල මෙන්න මෙතනින් ගියා මෙහෙට මෙහෙදි අපේ ගහන්නේ මෙන්න උන් දාගෙන එන හැටි බලන්න උන්ටත් අර මේ කොළරාවද දම්ලාවද මොකක්ද එක හැදිලා තියෙන්නේ අතනින්ම තමයි ඉතින් උඩට යන්නත් තියෙන්නේ පොඩ්ඩක් වැඩේ කන්ෆියුස් උංගමුංග වෙලා තියෙන්නේ යන්කෝ බලන්න ඔන්න ඉතින් මෙතනට පැනනට පස්සේ දැන් ඔය උඩට යාමක් තමයි ඉතින් තියෙන්නේ යන්කෝ ඉතින් අපිට ඉතින් ඉතින් එපා දු නෙමෙයි මොකද අපෝ ඔහේගේ නමක් නෑනේ ඉතින් මම කියන්නම තුනානේ මම වැඩිපුරම ගේන්නේ ස්ටෝරි ගේම්ස් වලට මම ගොඩක් කැමති ඒ නිසා මම වැඩිපුරම ගේන්නේ ස්ටෝරි ගේම්ස් ඒක ගණන් ගන්න එපා ඔයාලා හොරර් ගේම්ස් ගන්න අසින්ද හොරර් ගේම්ස් දානවා දැන් මුගේ යතුර ගන්න අපිට වැඩි දෙයක් කරන්න මෙන්න මේ උඩ තියෙන්නේ යතුර ආයේ තියෙන භාවි ඒක ගන්න තියෙන්නේ ඉතාමත් සුළු ක්‍රමයක් මේ දරදී අත්දැක බැලීමෙන් වළකින්න ඔන්න එහෙනම් ඇරියා දුර ඇරියා විවර කරා දුර දුව අනේ මට මේ දුව කියවෙන්නේ මොන මොකලකට මට දුවෙක් ඇත්තෙත් නෑ ඕන් බෙදලත් නෑ නේ මන් දන්නේ ගෑනු නැන්ද කියලා අහනවා මට මගුල උන්ට ගහනවා තෙන්නේ මට ගහන්නනේ ඒක නම් තින් බතනවත් මතක නෑ හෙන කාර්කට පස්සේ මම ඒක අරන් ගහන්න දැන් මතක නෑ කියන්නේ මම එතලපන්න අයිඩියා අතන ඉන්න පසිල්ල කතුප එක බේරගත්තොත් අපිට පුළුවන් ඊළඟ බොස් ෆයිට් එකට යන්න හැබැයි කොහොමත් ඔය තුරුන් ටික බේරගන්න මට ආයෙත් එන්න වෙනවා මොකද පරණුන් බේරගත්ත කියලා අලුත් වල මේවා හැරෙන්නේ නෑනේ ඒක නෙමෙයි අපි ගිහිල්ලා මට ඔයාලට මේක තැන් ටිකක් තියෙනවා පෙන්නන්නේ අපි පොඩි ෆුට්බෝල් අනේ හච්චගේ හාල් ෆුට්බෝල් ගහන තරකයකින් ඊළඟ සැරේ හම්බවෙමු එහෙනම් කන්ෆියුස් උංගපුංග කියලා අපි මහාචාර අලුගෝසුවා මොකෝ මේ පොඩ්ඩක් ඉන්න මෙන්න මේක තමයි දැන් කරන්නේ හම්බට සිරිමලා නේද තනිකර සමවැදුණා අයියෝ මේක මෙහෙට අලගෝසෝනේ එල්ලාපං අලගෝසෝනේ සිව්මැලි මිනිසුන් අලගෝසෝනේ එල්ලාපං අයියෝ මේ මගුල මෙහෙම කරන්න බෑ අප්පා ආයෙත් හැදෙනවා හරි දැන් මේක මෙතනට මේක මෙහෙට අරන් වරංගු අන්නේ මේක මෙහෙට දාලා මේක මෙහෙට දාලා මේක මෙහෙට දාලා මේක මෙහෙට දාලා මේක මෙහෙට මේක යන්නෙත් නෑ මේක මෙහෙට ඊට පස්සේ මේක මෙහෙට හරි දැන් නම් මේ පස්සෙල් එක වැඩි ඉවරයි හරි අතුර හම්බුණා ඇති යාන්ත වෙනතට මේක හොයාගන්න මම පැය ගානක් දුක් විඳිනවා පැය ගානක් කිව්වට පැය ගානක් විඳින්නේ කොහොම හරි දැන් අපිට තියෙන YouTube පරද්දන්න අපේ මගේ අතත් රිදෙනවා ඉන්න විදිහට මං ඇදේ දන්නේ මේ රෙකෝඩ් එක කරන්න ඉතින් කලින් සැරේ රෙකෝඩ් එකේ ලොකු අවුල් තිබ්බා මොකද ඉතින් මට සැම හැදිලානේ තිබ්බේ
කන්ෆියුස් වෙනවා ඉතින් කට්ටිය. ඒ වගේම මගේ වීඩියෝ බලන ඔයාලා මට ලයික් කරන්නේ නැහැ. මොකද මේ සබ්ස්ක්‍රයිබ් කරන්න නැති වුණාට කමක් නැහැ. මොකද ඉතින් තාම එහෙම හැටි කියලා මම වීඩියෝ දාලා නැහැ. ඉතින් මට පුළුවන් සබස්ක්‍රයිබ් එකක් දෙන්න. අර දැන් හම්බුනේ මේක ඒක කොපෙන්නේ. ඒක මෙතන නේද? මේකද? ඒකට ඔක් කියන්නේ මේ අපේ දෙයයන්ට මොපුච්චාවේ. දැන් යුටියට ගහන්න බලපු. එහෙනම් යුටි මහා දෙවන්ත සටනක් අද ඇදහෙනවා. කේලංකාරකුත් වෙනවා කියලා මට මතකයි. ලොක්කට කේලං කියන්නේ. ඔන්න පුතේ බිල්ලා ඉන්නෝ නර්කලමයි. ඔහි නර්කලමයා වැදුන්නේ පුතෝ නැහැ. ගහන්න කියලා අපි දෙන්න ගහනවා බලන්න. ඒක වැදුනෙත් නැහැ. වැදුන්නේ පොට්ටයද ඔහි කොට්ටයා ඔහි පොට්ටයා එහෙම වරින් ගහගන්න. ගහනවා ඔන්න තරම් ගහනවා. පටිසිරි පරදින්න බෑ දෙයන්ට පුච්චාවේ පරදින්න බෑ දෙයෝ. ඇති යාන්ත වැඩ දන්න හින්ද බේරුණ. දැන් අන්තිම එක තියෙන්නේ පරදින්න බෑ. පරදින්න බෑ දෙයෝ. පරදින්න බෑ. තියාන්තන් උට ගහගත් අමාරුවේ මප්පේ ඔයින කේලංකාරය. පොඩකින මේක කේලං කියන එක නෙමේනේ. ඒ තමයි ලොක්කා. ඌ තමයි මේ හැම දෙයකටම මුල. ඌ තමයි අරට මුං ඔක්කොම මේව කරලා තියෙන්නේ. මොකද කියන්නේ අර එක මොනවද මන් දන්නේ පෝලා මේ සත්තුන් අනාව පුරු සත්තු විදියට අරවලා ඊට පස්සේ වලස්සුන් හිර කරන්න ගත්තා. මොකද වලහෙක් නේ ඒකයි. ඌ වලහෙක් හින්දා ඔක්කොම වලස්සු හිර කරනවා. දැන් අපිට වැඩේ ඉවරයි මෙහෙ. දැන් අපිට ඉලක්ක බලන්න තමයි යන්න තියෙන්නේ. ඔන්න එහෙනම් ගියෝ. අම්මේ දැන් නම් පට්ටම අමාරුයි. ඉතින් අතර ගේම් ප්ලේ එක ඔච්චරයි. ඔය තියෙන්නේ ගේම් ගහන තැන ඉලක් ගේම් ප්ලේ එකේ මම උතන පෙන්නන්න. ඒ වගේම ඔය තියෙන කාන්තාරි. තව එපිසෝඩ් කිහිපයකින් මේ ඔක්කොම ඉවර කරනවා. ඒ වුණාට මේකේ හැං තියෙන තැන් රහස් තැන් හැංගෙන තැන් අරවයි මේවයි ඒ ඔක්කොම එකතු කරලා එක්කොම කිව්වට ඔක්කොම නම් ගේන්නේ වෙන්නේ නැහැ. මේකේ මදිනෝ කියන්නම හැංගෙන තැන් තියෙනවා. මට හැංගෙන තැන් ඔක්කොම හොයා යන්න බෑ. මං දාන්න ටික විතරක් ගෙනල්ලා පෙන්නන්න. එහෙනම් මහත්තයෝ අදට ගේම් ප්ලේ එක ඉවරයි. ඒ වුණාට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයා වීඩියෝ ගැන හිතන්නේ මොනවද කියලා කමෙන්ට් කරන්න. ඉතින් මට කරන්න දෙන්න මම කරන්න දේ මම කරා. ඔයාලට මයින්ක්‍රාෆ්ට් ගේම් එකක් ඕන නම් දැන් මොකද කිව්වොත් විතරයි මම මයින්ක්‍රාෆ්ට් ගහන්නේ. මොකද මම මයින්ක්‍රාෆ්ට් වැඩි ගහන්නේ. මොකද්ද මේ ප්‍රශ්නාර්ථ ලකුණ දැන් මතක් වුණේ. මෙන්න මේ උඩ අපිට මේ විදිහට පායින්න පුළුවන් කියලා දැන් මතක් වුණේ. හොයිස් අපිට අරුන්ගේ උඩක් මේ විදිහට පැන ඉන්න පුළුවන්. මේක ඇතුළේදී මේ අපිට දෙනවා එක එක වඩු. මේ තියෙන එකේ තාතිර මූඩිය. මෙතන මොකද්ද කියලා වැරද්දක් නැහැ නේද? මේක ඇවිල්ලා අපේ උඩටදී මාරු කරන තැන. පෙස් වලකින් මිහිස් ප්‍රෝග්‍රෑමේ කට්රු පුට්රු තාවිය ලබා ගන්න මෙතනින්. කෝතප් කේකුත් තිබ්බා. ඒකත් පෙන්නන්න. මේ තියෙන අපි ගෙයක් ඇතුළට පොඩි වෙලා යන සීන් එක. මේක ඇතුළට ගිහින් අපිට බේරන් එන්න තියෙන මීයෝ. දැන් ඔය කට්ටිය කියයි මීයෝ ඇක්කා චීයා මොකද බං කියලා වගේ මේවා කියලා දාන්න පුළුවන්. මම ඒවා ගණන් ගන්නවා. නැති වුණාට ඔය අල්ලගෙන ගන්න. ගණන් ගන්න කිව්වට මම බලනවා. ඒක වෙනම කතාවක්. එහෙනම් අදට ගේම් ප්ලේ ඉවරයි කියලා කිය මමත් ඉතින් මේක නවත්තන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඊළඟ සැරේ අපි කරන්න හිතන්නේ
ඔහු මට හයිෝසල් අද නම් ඒක පෙන්න්න නෑ වගේ අංගේක පිසෝට් එකින් පෙන්න්න හැටු දෙක ඉන්න බැරි ඔය කට්ටියට හෙට උදේට මන්දාන එක බයවෙන්න එපා හෙට උදෙට්න මේ හෙට අදරයට මදාන්න අදර කියන රෑදුල හට විතර නැත්තන් හෙට අප සට වෙන්නත් පුළුවන් හරිට වෙලාවක් කියන්න දන්නේ දන්නන මගේ හැටි එහෙනම් මම මාල්ලුත් සමඟ පිහින්නන්න අමුළුත් ගාගෙන අද මාලුත් එක් පියනෙන ගමන් පාදට ගිහිගෙන්න්න ඉතින් හැමෝටම සුබ දවසක් ඒවගේ මට ලයි කරන්න කමත් කරන්න ෂය කරන්න ඒවගේ මට සස්ප්‍රයි් කරන්න අමත කරන්න එපා කුසුම්මාසන්න දිවීට නගහලා මොකද තාමන්න යන මිනිස් නානට පලත්නවා යනවා